අයිබෝවන් වෙල්කම් බැක් ටු තුෂී ස්ටෝරීස්. ඉතින් මං අද ඔයාලට අරන් එන්නේ අන්රෙජිස්ටර්ඩ් වාහනයක් නෙමෙයි, ලංකාවේ දැනටමත් ලියාපදිංචි කරලා ලංකාවේ භාවිතා කරන 2017 මෙන්න මේ FX කාර් රථය ගැන. ඉතින් මේකේ සුවිශේෂී එකත්වයක් තියෙනවා ඔයාලට ගේන්න. මොකද මේක අඩු මයිලේජ් එකක් දුවපු වාහනයක් නිසා මං හිතුවා ඔයාලට මේ වාහනය ගැන තොරතුරු ටිකක් අරන් එන්න. මොකද ඔයාලට මං හිතනවා වැදගත් වෙයි කියලා මේ වගේ අඩු මයිලේජ් වාහනයක් ගන්නකොට ඔයගොල්ලෝ බලන්න ඕන කරුණු මොනවාද, මයිලේජ් එක තහවුරු කරගන්න මොනවාද, ඒ වගේ දේවල් වීඩියෝ එකේ අතරතුරදී මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ස්කිප් නොකර මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අද අපි බලමු මෙන්න මේ 2017 වැගනාර් FX කාර් රථයේ තොරතුරු මොනවාද කියලා. සුපුරුදු විදිහට අපි මේ වාහනේ ඉදිරිපසින්ම මේ වාහනය ගැන දැනගන්න පටන් ගමු. ඉතින් මම අර අන්රෙජිස්ටර්ඩ් වාහන ගේනවා වගේ ෆුල් රිවිව් එකක් මේකේ ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක දැනටවත් ලංකාවේ තියෙන වාහනයක් නිසා ගොඩක් අය මේ වාහනය ගැන දැනුවත්. ඉතින් ඉස්සරහින් ගත්තාම මෙන්න මේ වගේ ග්‍රිල් එකක් තමයි මේ FX එකට එන්නේ. ඉතින් මේක 2017 FX එකක්. නමුත් 2017 කිව්වම ගොඩක් අය දන්නේ අර බොක්ස් මොඩල් එකට එන අනිත් වැගනාර් FX එක. ඉතින් මේක 2017 කාණ්ඩයේ අවසන් වශයෙන් ආපු වාහනයක් නිසා මේ වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ සේෆ්ටි ඔප්ෂන් එක ඇවිල්ලා නැහැ. අපි ඉතින් ඉස්සරහට ගිහින් බලමු මේ වාහනේ තවත් අපිට මොනවද බලා ගන්න තියෙන්නේ කියලා. මේකේ සයිඩ් මිරර්ස් ගත්තාම මේක රින්ක මිරර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කීලස් එන්ට්‍රි එකක් එන්නේ. ඒ නිසා ඔයාලට මෙතනින් ඩෝ ලොක් එක ඩෝ අන්ලොක් කරගන්න එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති සහ ඇහෙනවා ඇති කියලා මම හිතනවා. පිටිපස්සෙන් ගත්තාම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 2017 එන අනිත් වැගනාර් එකේ බේසික් මොඩල් එකේ මේ වගේ ස්පොයිලර් එකක් එන්නේ නැහැ. නමුත් මේ වාහනේට ඔරිජිනල්ම මේ වගේ ස්පොයිලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේකට රියර් වයිපර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් සුසුකි ලාංඡනය වැගනාර් බැජ් එක වගේම මේක හයිබ්‍රිඩ් මොඩල් එකක් එන්නේ. ඉතින් අපි දැන් කොහමද කියලා බලමු. බූට් ස්පේස් එක මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මං කිව්වා ඉස්සෙල්ලා කීලස් එන්ට්‍රි එකක් එන්නේ කියලා. ඉතින් ඔයාලට පිටිපස්සේ දොර අරගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහටත් මෙතන බටන් එක ඔබලා ඔයාලට මේ ඩෝ එක අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඇරියාම මෙන්න මේ වගේ බූට් ස්පේස් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ ඔයාලා මේකේ එක්ස්පීරියන්ස් එක ඇති මේකේ වැගනාර් එක සාමාන්‍ය බූට් ස්පේස් එක කොහමද කියලා. සුපුරුදු විදිහටම ඔයාලට ඉඩ ගන්න ඕන නම් මේ විදිහට සීට් එක නවලා ඔයගොල්ලන්ට ඉඩ ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයේ මේක මම හැම වාහනයකම වගේ මේ මොඩල් එකේ වාහන පෙන්වනකොට මම ඔයාලට පෙන්වනවා. ඉතින් මේකේ සුපුරුදු විදිහටම මේක ඇවිල්ලා තියෙන්නේ ටූල් කිට් එක. මේකට මේ ස්පෙයා වීල් එකක් එන්නේ නැහැ. ඒකම පරණ වැගනාර් එකේ ඉඳන්ම එන්නේ මේ විදිහට. ඉතින් ග්ලූ එක ගම් එක සහ ඒකේ ටූල් එක. එහෙනම් අපි දැන් ඇතුළට ගිහින් බලමු මේකේ කැබින් ස්පේස් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ සහ 2017 මේ මොඩල් එකට මොනවාද මේ වාහනේට ඇවිල්ලා තියෙන ඔප්ෂන්ස් කියලා. දැන් මම මේ වැගනාර් එකේ පිටිපස්සේ පැසෙන්ජර්ගේ සීට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේකේ ලෙග් ස්පේස් එක තියෙන්නේ. ඉතින් මේක ඉස්සරහා යන අපි මේ වාහනේ අපි දෙන්න විතරක් ආපු නිසා ඉස්සරහට හොඳට ඉඳ අරගන්න අපි ටිකක් මේ සීට් එක පිටිපස්සට කරලා තියෙන්නේ. ඒ කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලෙග් ස්පේස් එකක් මේ වාහනේට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලෝ දන්නවා වැගනාර් එක කියන්නේ පිටිපස්සේ යන පැසෙන්ජර්ස්ලාට හොඳට ඉඩ කඩ තියෙන හොඳට ඉඩ කඩ ඇතුව හදපු වාහනයක් තමයි සුසුකි වැගනාර් එක කියන්නේ. ලෙග් ස්පේස් එකක් සහ කැබින් ස්පේස් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. අතපය දිගහැරලා යන්න පුළුවන් පුරුදු විදිහට මම ඔයාලට කියනවා වගේ මේකේ හෙඩ් රෙස්ට් දෙකයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මේ වාහනේට පැසෙන්ජර්ස්ලා දෙන්නයි පිටිපස්සට ફોකස් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති දොරට බොටල් හෝල්ඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ෂටර්ස් වලට මෙතනින් ස්විච් එක ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි දැන් ඉස්සරහට ගිහින් බලමු මේ 2017 මේ මොඩල් එකට ආපු ඔප්ෂන්ස් මොනවාද. ඒ වගේම ඉස්සරහා කොහමද ඩ්‍රයිවර් සීට් එකේ එක්ස්පීරියන්ස් එක සහ මොනවාද මේ වාහනේට ඇවිල්ලා තියෙන අනිකුත් ඔප්ෂන් කියලා බලන්න. අපි දැන් ඉස්සරහා ඩ්‍රයිවර් සීට් එකට ගිහින් බලමු. දැන් මම මේ වාහනේ ඩ්‍රයිවර් සීට් එකට ඇවිල්ලා තියෙන. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ ඉඩ කඩක් ඩ්‍රයිවර් සීට් එකට ආවම තියෙනවා. වීව් එක උනත් ගත්තාම අපි දන්නවා මේක ගොඩක් අපේ කාන්තා පාර්ශවය අතරත් ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමයි කාන්තාවකට උනත් ඩ්‍රයිව් කරන්න තියෙන මෙන්න මේ වීව් එක. මේක ස්ටියරින් වීල් එක ගත්තාම ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහේ ස්ටියරින් වීල් එකක් තියෙන්නේ. ඉතින් ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ඇවිල්ලා නැහැ. එක සයිඩ් එකට තමයි මල්ටි ෆන්ක්ෂන් ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ටියරින් වීල් එකේ මෙතන එයා බෑග් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට ඉස්සරහටත් තව ළඟට මේක පෙන්නන්නම්. ඉතින් AC එක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇති ටච් AC එකක් ඇවිල්ලා තියෙනවා. ආෆ්ටර් මාකට් දාපු අපි ෆිට කරගත්ත සෙටප් එකක් තමයි මේකට දාලා තියෙන්නේ. ඒ වගේම පල්ලෙහෙන් බොටල් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉබි හෝල් එක. මේකේ මේ වගේ සාමාන්‍යයෙන් හොඳ ඉඩ කඩක් ඇවිල්ලා තිනවා.
ඔරිජිනල්ම ඉතින් ඉස්සරහා යන එක්කෙනෙක්ට තමන්ගේ බඩු බාහිර ආදිය දා ගන්න පුළුවන් ડોකියුමන්ට්ස් එහෙම මෙතනත් හෝල් එකක් ඇවිල්ලා තියෙනවා මේ වගේ දෙයක් දාගන්න මම මගේ ටිෂුස් දාගන්න මෙතන යොදාගෙන තියෙතනින් කප් හෝල්ඩර් එකක් එනවා ඔයාලට පේනවා ඇති ඔයාලට මෙතනිනුත් කියුබිකල් එකක් එනවා ඒකෙත් මෙන්න මේ වගේ හොඳ ඉඩ කඩක් එනවා ඉතින් ඔයාගේ බඩු බාහිර ආදිය දාගන්න. ඒකේ තියෙන අනිත් විශේෂත්වය තමයි හොඳ ආම් රෙස්ට් එකක් එනවා. දුර ගමනක් යන්න නැති වුණත් හරි පහසුවට තමන්ගේ අතපය තියාගෙන හොඳ නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට ආපු හොඳ මොඩල් එකක් තමයි සාමාන්‍යයෙන් සුසුකි වැගනර් කියන්නේ අපි හැමෝම ආදරය කරන මොඩල් එකක්. එහෙනම් අපි දැන් මේ වාහනය ස්ටාර්ට් කරලා බලමු මේකේ කොහොමද මීටර් පැනල් එක එන්නේ කියලා. ඩ්‍රයිවර් සීට් එකේ ඉඳන් බලද්දී ඩෑෂ්බෝඩ් එක මෙන්න මෙහෙම ලුක් එකක් තමයි තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් කිව්වා ඩ්‍රයිවර් සීට් එකේ ඉඳන් බලද්දී අපිට හොඳ වීව් එකක් තියෙනවා සේෆ්ලි ඩ්‍රයිව් කරන්න පුළුවන් හොඳ වීව් එකක් තියෙනවා. ඉතින් වැගනර් වල එන හොඳ ප්ලස් පොයින්ට් එකක් තමයි ඒක. ඉතින් අපි දැන් මේ වාහනය ස්ටාර්ට් කරලා බලමු කොහොමද මේ මීටර් පැනල් එක එන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකක් එන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දැන් මේක ස්ටාර්ට් කරමු මීටර් බෝඩ් එක කොහොමද කියලා බලන්න. හරි. ඉතින් මෙන්න මේ වගේ මීටර් බෝඩ් එකක් තමයි මීටර් පැනල් එකක් තමයි එන්නේ ඔයාලට පේනවා ඇති. මේකත් සෙමි ඩිජිටල් විදියටත් සෙමි ඇනලොග් විදියටත් ඇවිල්ලා තියෙනවා. පාකින්, ෆුවල් ලිමිට් එක, ස්පීඩ් ලිමිට් එක, RPM එක ඒ වගේ දේවල් ඉන්ඩිකේට් කරනවා ඔයාලට පේනවා ඇති. සයිඩ් එකෙන් මෙන්න මේ ස්විචස් ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් අයිඩල් ස්ටොප් එකට ඒ වගේ දේවල් වලට ගිහම මෙතනින් ඔයාලට පේනවා ඇති කප් හෝල්ඩර් එකක් ඩ්‍රයිවර් සීට් එකට එන කප් හෝල්ඩර් එක ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ යටින් ගත්තහම තව පල්ලෙහාට වෙන්න මෙන්න මෙහෙම මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මෙන්න මෙහෙම පොඩි කියුබිකල් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඩ්‍රයිවර් සීට් එක පැත්තේ ඩෝ එක ගත්තාම මෙන්න මෙහෙම තමයි ෂටර් හතරටම ස්විච් හතර මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රෙට්‍රැක්ටබල් මිරර්ස් වලට ස්විච් එක මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පෙන්වන්න ඕනේ මේකේ රීඩින් ලැම්ප්ස් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට රෑකට වුණත් ඔයාලගේ ડોකියුමන්ට් එකක් බලා ගන්න එහෙම මේ රීඩින් ලැම්ප් එක ඔයගොල්ලන්ට උපයෝගී වෙනවා. ඩ්‍රයිවර් සීට් එක පැත්තට පොඩි මිරර් එකක් ඇවිල්ලා තියෙනවා සන්වයිසර් එකට. ඒ වුණාට ඔයගොල්ලන්ට පේනවා ඇති පැසෙන්ජර් ගේ පැත්තට සන්වයිසර් එකට ඇවිල්ලා නැහැ මිරර් එකක්. ඉතින් මම ඔයාලට පටන් ගැනීමේදී කිව්වා මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේ වාහනේ තියෙන මයිලේජ් එකේ අඩුකම කියලා. ලෝ මයිලේජ් වාහනයක් මේක කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ ඔරිජිනල් මයිලේජ් එක 40000යි. ඉතින් දැන් මම ඔයාලට පොරොන්දු වුණා වීඩියෝ එක අතරතුර ඔයාලට මේ මයිලේජ් එක චෙක් කරගන්න පුළුවන් කොහොමද වාහනයක් ගද්දි. ගොඩක් වාහන ඔයගොල්ලෝ දන්නවා මීටර් කරකෝලා ලෝ මයිලේජ් කියලා දෙනවා. ඉතින් අපි දැන් බලමු අවසානයේ කොහොමද මේ වගේ වාහනයක අපි මයිලේජ් එක චෙක් කරගන්නේ කියලා. ගොඩක් ලෝ මයිලේජ් කිව්වම ගොඩක් අය අතර එන කතා බහ තමයි අනිවාර්යෙන් ඕක මීටර් එක කරකවලා ඇති කොහොමද ජෙනුයින් මයිලේජ් කියලා අපි බලාගන්නේ කියන කතා බහ අනිවාර්යෙන්ම එනවා. ඉතින් එන්නේ ඒකට මට මගේ හැකියාවෙන් උත්තරයක් දෙන්න තමයි ඔයාලට හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලෝ මයිලේජ් වාහනයක් කිව්වහම අපිට වාහනයක් ගාවට ගියා ගමන්ම මෙන්න මේ බොඩි කන්ඩිෂන් එකෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ පියවි ඇසෙන් මේ වාහනේ මයිලේජ් එක හරිද කියලා. ඉතින් ඔයාලට මේකේ වටයක් යනකොට ඔයාලට තේරෙනවා මේකේ කන්ඩිෂන් එක අනුව කොයි විදිහටද මේකේ මයිලේජ් එක හරිද කියලා. ඊට අමතරව ඔයාලට මේකේ ඇක්සිඩන්ට් හිස්ටරි එකක් හරි මොන හරි තියෙනවද කියලා බලා ගන්න අවශ්‍ය නම් ඉතින් අනිවාර්යයෙන්ම අපිට ලොකු ටෙක්නිකල් නොලෙජ් එකක් වාහන ගැන නැත්නම් හොඳම තියෙන දේ මම හැමදාම ඔයාලට කියනවා ළඟම තියෙන ඉන්ස්පෙක්ෂන් කරන තැනකට ගෙනහිල්ලා හෝ අපි කෝල් එකක් දුන්නාම ළඟටම ඇවිල්ලා ඉන්ස්පෙක්ෂන් කරන කට්ටිය දැන් ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට කෝල් කළාම ඒ වගේ කෙනෙක් ඇවිල්ලා අපිට මේ වාහනේ ඇක්සිඩන්ට් හිස්ටරි එකක් තියෙනවද, රිපෙයාර්ස් මොන හරි තියෙනවද, සහ පේන්ට් එකේ ඔරිජිනල් තත්ත්වය කොහොමද කියන එක එයාලා අපිට චෙක් කරලා දෙනවා. ඊට අමතරව අපිට තනියෙන් බලන්න පුළුවන් තව අංශ ටිකක් තියෙනවා මේකේ මයිලේජ් එක ජෙනුයින්ද කියලා බලන්න. අපි දැන් ඒ ටික මේ වාහනේ ඇතුළට ගිහිල්ලා බලමු. ඊළඟ කාරණේ තමයි මේ වගේ මනේ ලංකාවේ රෙජිස්ටර් කරපු වාහනයක මයිලේජ් එක චෙක් කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අපිට වාහනයට නැග්ගාම මෙන්න මේ ඉන්ටීරියර් එක. විශේෂයෙන්ම මේ ස්ටියරින් වීල් එක. ඉතින් මයිලේජ් එක ඔරිජිනල් නම් මේ ස්ටියරින් වීල් එක මෙන්න මේ වගේ කන්ඩිෂන් එකකින් ඔරිජිනල් ස්ටියරින් වීල් එක තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අවම 80000ක් ලක්ෂයක් විතර දුවපු එකක් වගේ නම් පොඩ්ඩක් එහෙම මෙහෙම පොතු ගිහිල්ලා ඉතින් පාවිච්චි කරපු හැඩයක් අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් වාහනේ ඇස් එකෙන් බලනකොට තේරෙන දේවල්. ඔයාලට ඊළඟ දේ තමයි මෙන්න මේ ගියර් ලිවර් එකත් අපිට හොඳ අයිකන් එකක් මේ වාහනේ
මයිලේජ් එක චෙක් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි වාහනයක් ධාවනය කරනකොට වැඩි හරියෙන් යූස් කරනම අංග දෙකක් තමයි මේ වාහනේ මෙන්න මේ ගියර් ලිවර් එක සහ මෙන්න මේ ස්ටියරින් වීල් එක. ඉතින් මේ දෙකේ කන්ඩිෂන් එක මයිලේජ් එකට සාපේක්ෂව කොහොමද කියලා ඔයාලට සාමාන්‍යයෙන් පියවියසෙන් බලා ගන්න පුළුවන්, දැනුවත් වීමක් වෙන්න පුළුවන්. මේ වගේ වාහනයක මයිලේජ් එක චෙක් කරගන්න පුළුවන් අපිට ඊළඟ දේ තමයි මෙන්න මේ පැඩල්ස් ටික. සාමාන්‍යයෙන් ලක්ෂයකට එහා දුවපු වාහනයක නම් මේ පැඩල්ස් වල ඔයගොල්ලෝ දැකලා ඇති. ඔය අපි නිතරම ටච් කරන හරිය, කකුලෙන් ටච් වෙන හරිය පොඩ්ඩක් ගෙවීමකට ලක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මගේ දැන් මං ඉස්සෙල්ලා කිව්වා මේ වාහනේ 40000යි මයිලේජ් එක කියලා. පොඩිම ගෙවීමක්වත් මේකේ වෙලා නැහැ. ඔයාලට මම දැන් ළඟටම කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් ආව විදිහටම මේකේ පැඩල්ස් තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේකේ මයිලේජ් එක අපිට එතනිනුත් පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන් ජෙනුයින්ද කියලා. නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් අවම 80000කට එහා සාමාන්‍යයෙන් ලක්ෂය කියමුකෝ අපි. ලක්ෂයකට එහා දුවපු වාහනයක පොඩ්ඩක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේකේ නිතරම ටච් වෙන හරිය පොඩ්ඩක් ගෙවීමකට ලක් වෙනවා. ඉතින් ඒකත් අපිට මේ වගේ වාහනයක මයිලේජ් එක ඔරිජිනල්ද කියලා පියවියෙන් බලන්න පුළුවන් දේවල්. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ මට ඉස්සෙල්ලා පෙන්වන්න බැරුණා. මෙතන අයිනෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ හෑන්ඩ් බ්‍රේක් එක එන්නේ කකුලට. මේ විදිහට තමයි වැගන්ආර් වල හෑන්ඩ් බ්‍රේක් එක එන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් පේනවා ඇති හෑන්ඩ් බ්‍රේක් එක ඇවිල්ලා තියෙනවා. මේ වාහනයක මයිලේජ් එකකට අපිට චෙක් කරගන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ වාහනේ රෙකෝඩ්ස් ටික අරන් බලන එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට රෙකෝඩ්ස් ටික බලලා මේකේ මයිලේජ් එක තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේකේ රෙකෝඩ්ස් වලින් අපි මයිලේජ් එක තහවුරු කරගන්නේ කියලා. ඉතින් මේ වාහනේ අපිට ඔරිජිනල්ම පළමු අයිතිකරුගෙන් මෙන්න මේ විදිහට හරි ලස්සනට රෙකෝඩ්ස් ටික එයා මේන්ටේන් කරලා තිබ්බා. අපිට ඒ විදිහටම ලැබුණා. ඉතින් අපිට හරි පහසුවක් වුණා මේ වාහනේ මයිලේජ් එක චෙක් කරගන්න. ඔයාලට පේනවා ඇති මේ වාහනේ මිලදී ගත දවසේ සිට අද දක්වා මේකේ රෙකෝඩ්ස් ටික තියෙනවා. එකින් එකටම බැටරි එකක් මාරු කරලාද, ෆිල්ටර්ස්, යාර 5000න් 5000ට සර්විස් කරපු අය සර්විස් රෙකෝඩ්ස් ඔක්කොම තියෙනවා. ඉතින් අපිට මේ රෙකෝඩ්ස් වල වර්ෂات එක්ක අරගෙන අපිට බලන්න පුළුවන් මේකේ මයිලේජ් එකේ නිවැරදිතාවය. ඉතින් වර්ෂයෙන් වර්ෂයට මිලදී ගත්ත දවසින් ඉඳන්ම ඩොකියුමන්ට්ස් එක මේකේ හරි ලස්සනට මේකේ පළමු අයිතිකරු මේන්ටේන් කරලා තිබ්බා. ඉතින් අපිට හරිම ලේසියක් වුණා මේ වාහනය මිලදී ගන්න. ඒ වගේම ඔයාලට මේකේ පෙන්වන්න පුළුවන් මේකේ ඔරිජිනල්ම ඉම්පෝර්ට් ඩොකියුමන්ට්ස් ටිකත් අපිට හම්බුණා. එයා ඒ ටිකත් හරි පරිස්සමට සුරැකිව තියාගෙන ඉඳලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් වාහනයක් ගන්නවා නම් මෙන්න මේ වගේ මේ ඩොකියුමන්ට් හරි පරිස්සමෙන් තියාගන්න. මොකද ඊළඟට වාහනේ මිලදී ගන්න කෙනාට ඒ වටිනාකම මේ වගේ ඩොකියුමන්ට්ස් වලින් එනවා කියලා මගේ නම් පෞද්ගලික මතය. මොකද අපි කොච්චර මේ වෙලාවෙත් වාහනත් එක්ක ගැටුණත් තාමත් මේ වගේ වාහනයක මේ ඩොකියුමන්ට්ස් එනවා නම් අපි හරි ආසයි. පළමු අයිතිකරුවෝ ඉතින් හරි ලස්සනට මේ ඩොකියුමන්ට්ස් හැම දෙයක්ම සුරක්ෂිතව තියන් ඉඳලා අපිට බාර දුන්නා. ඉතින් අපිට මේ වගේ වාහනයක අනන්‍යතාවය සහ මේකේ හරි ආරක්ෂිතව අපිට කිසිම බයක් නැතුව හරි කොන්ෆිඩන්ස් පිට වාහනයක් මිලදී ගන්න හරි මම ගත්තේ මේකේ ජෙනුයින් මයිලේජ් එකක් තමයි කියලා ගන්න පුළුවන් හොඳම සාධකය මෙන්න මේ වගේ ලස්සනට මේන්ටේන් කරලා තියෙන රෙකෝඩ්ස් ටිකක් එක්ක අපි ගන්න එක. ඉතින් මේ දැනට අපිට පෞද්ගලිකව කෝල් කරලා ඇහුවත් ඒගොල්ලෝ අපිට මේ මයිලේජ් එක කන්ෆර්ම් කළා. මොකද අපිට මේකේ 40000න් ඔයගොල්ලෝ දන්නවා ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනේ. ඉතින් ඒක ගැන විමසීමක් කරා. ඒගොල්ලෝ කිව්වා ඔව් මාරු කරන්න ඕනේ. මොකද මේකේ ජෙනුයින් මයිලේජ් එක මේ තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මේ වාහන හයිබ්‍රිඩ් ආවේ. හයිබ්‍රිඩ් වාහනයන් නිසා මේකේ එමිෂන් ටෙස්ට් රෙකෝඩ් අපිට බලන්න විදිහක් නැහැ. මොකද මේකේ එමිෂන් ටෙස්ට් එකක් අපි ගන්නෙ නැති නිසා. නැත්නම් සාමාන්‍යයෙන් පෙට්‍රල් වාහනයක වගේ නම් අපිට එමිෂන් ටෙස්ට් රෙකෝඩ්ස් අරන් චෙක් කරගන්න පුළුවන් මේකේ ජෙනුයින් මයිලේජ් එකක්ද තියෙන්නේ කියන එක. නමුත් මේ වගේ වාහනයකදී අන්නේ ගැටලු වෙනවා. මොකද මේවා හයිබ්‍රිඩ් වල අපිට එමිෂන් ටෙස්ට් රෙකෝඩ් නැති නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට බලන්න තියෙන හොඳම රෙකෝඩ් එක තමයි මේකේ සර්විස් හිස්ටරි එක අරන් මේන්ටේනන්ස් කරලා තියෙන හිස්ටරි එක අරන් මයිලේජ් එක චෙක් කරගන්න. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලත් අයිඩියා එකක් ගන්න ඇති. අද වර්තමානයේ ගොඩක් තියෙන්නේ හොඳට දුවලා මීට කරකවපු වාහන. ඉතින් හරිය පරිස්සමෙන් මිලදී ගන්න ඕනේ. ඉතින් මං හිතනවා මගේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න ඇති කියලා. සාමාන්‍ය වාහනයක් ගන්න ඉස්සෙල්ලා කොහොමද මයිලේජ් එක චෙක් කරගන්නේ කියලා. ඉතින් ලංකාවේ තවමත් මේ වගේ වාහන තියෙනවා හරි ලස්සනට තමන්ගේ දරුවන් වගේ පරිස්සම් කරගෙන තමන්ට අලුත් වාහනයකට ගන්න ඕනේ වුණාම විකුණන වාහන ඕනෑ තරම් තියෙනවා අපිට. මේ වාහනේ විතරක් නෙමෙයි අපිට මීට කලින් වාහන දෙක තුනක් හම්බුණා. සමහර වාහන 4000යි
සමහර වාහන 10යි. ඉතින් ඒගොල්ලෝ සමහරකට වාහනේ අරන් දාලා රට ගිහිල්ලා. ඉතින් එහෙම අවස්ථාවලදී අනිවාර්යෙන්ම මෙහෙම වාහන තාම තියෙනවා ලංකාවේ. ඉතින් මහන්සි වුණොත් ටිකක් හොයාගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්නේ වෙලාවේදී මං හිතනවා මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. හරිම ජෙනුයින් මයිලේජ් එකක් බලලා මිලදී ගන්න. ඉතින් හැමතිස්සෙම මං කියනවා මේ රෙකෝඩ්ස් විතරක් නෙමෙයි අනිවාර්යෙන්ම පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම් ළඟම තියෙන ආයතනයකට ගිහිල්ලා ඉන්ස්පෙක්ෂන් එකක් දාන්න. එහෙම නැත්නම් දැන් ඕනෑ තරම් ඉන්නවා ළඟට ඇවිල්ලා ඉන්ස්පෙක්ෂන් කරන අය. එතකොට ඔයගොල්ලන්ට 100%ක් හරි කොන්ෆිඩන්ස් පිට ඔයා ගන්න තීරණය නිවැරදි තීරණයක් විදිහට ගන්න හැකියාව තියෙනවා. මං හිතනවා අනිවාර්යෙන්ම මගේ මේ රිවිව් එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා සහ වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේම අපිට හම්බෙන හොඳ වාහනවල රිවිව්ස් අනිවාර්යෙන්ම ඔයාලට අරන් එන්නම් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. නම් අනිවාර්යෙන්ම මාව එතකන් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝස් වලට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ඒක මට ඔයගොල්ලෝ කරන ලොකු ගෞරවයක් කියා කරන්න අමතක කරන්න එපා. මම අලුතෙන් ආයි මේ වගේම වීඩියෝස් අරන් ඔයාලගේ යාළුන් දෙන්න එන්නම්. මම තුෂාරි පාලියවඩන තුෂි ස්ටෝරීස්.